අප්‍රේල්ලට ඩේලි ට්‍රිවියා ක්විස් එක ප්‍රශ්න 10 මොනවා වගේ වෙයිද කියලා බලමු. Which of these animals is not a reptile? Frog amphibian නේද? වතුරේ ගොඩයිද කම ඉන්න කියන එක. What is the meaning of the name Brontosaurus? Brontosaurus. මතකයක් නෑ. Brontosaurus කවන ලොකුයි කියන එක නෙවෙයිද? Thunder lizard. මතන්න එක හැදිලා තියෙන Bronto. The dinosaurs within which of these was the largest? දැකලා තියෙන දේ ඉතින් T-Rex, Diplodocus. දැකලා තියෙන සාමාන්‍ය Triceratops, Velociraptors ඔක්කොම T-Rex ලාවනේ. Jurassic Park එකේ. What ology is the study of reptiles and amphibians? Herpetology. කොයි පොඩි ඒ කෑල්ලක් තිබ්බ මතකයි. මියා මතක නැහැ මොනවද කියලා කියවන්න නෑ පාර. Which one of these teenage mutant laid back party dude who says Cowabunga? Michelangelo, cool dude. Hi, where would you find the Cayman Islands? Cayman Islands. Cayman Islands තියෙන්නේ Caribbean Sea. Cayman Islands. Hatha, the Basilisk. Basilisk is a legendary creature that is known to kill with a glance. Harry Potter Beluana. Second decade. What profession is symbolized by the rod of Asclepius, a staff with a snake around it? ගොඩක් මේක පටලව ගන්න තව එකක් තියෙනවා මේකත් එක්කම සම්බන්ධ දැන් මතක නැහැ ඒක මොකක්ද කියලා. තවත් රොඩ් එකක් නමුත් ඒක මෙඩිසින්. සමහරක් දැකලා ඇති ડોක්ටර්ස්ලා එහෙම පින් එක ගහගෙන ඉන්නවා. මොන ෆිල්ම් මොන ටීවී සීරීස් The Good Doctor කියන එකේ ඒගොල්ලන්ගේ හෙඩ් විදිය ප්‍රෙසිඩන්ට් විදියට ඉන්න එක්කෙනාගේ බැලුවොත් ලේබල් එකේ අනිවාර්යයෙන්ම ගහගෙන ඉන්නවා එකක්. මේ The Rod of Asclepius. What of the near last surviving pink island tortoise? Lonesome George. last surviving නිසා නැත්තම් ඒකට කිසිම වෙන හේතුවක් නැහැ ඒකට යන්න. 10. What creature's venom is the original source of the peptides used in highly effective weight loss drugs? No idea. අවබෝධයක් නැහැ මේක හතරෙන් ඕන එකට යන්න තිබ්බා. එකම හිතුවේ හේතුව බ්ලැක් පම්බා කිං කෝබ්‍රා නොහිතුවේ එච්චර එකක් වෙන්න බෑ. එහෙම එකක් වුණොත් අනිවාර්යයෙන් මේක යනවා කියන එක කොමෝඩෝ ඩ්‍රැගන් and ගිලා මොන්ස්ටර් අතර තමයි තිබ්බේ නේද? මම දැන් උත්තර කට්ටිය දීලා තියෙන පේනවා. ඒ කියන්නේ කාටවත් එහෙම අවබෝධයක් නැහැ ඒක මොකද්ද කියලා හොඳ ප්‍රශ්නයක්. එහෙනම් අප්‍රේල් 8ත් ඉවරයි. අපි අප්‍රේල් 9 කින් ආයි හම්බෙමු.